ඔයාගේ ජීවිතයේ ඔයාගේ ගෝල්ස් වලට යන්න ලේසි පාරක් කපා ගන්න විදිය තමයි අද කියලා දෙන්නේ. හැබැයි ඒ ටෙක්නික් එක කරද්දී මට ඔයා දේවල් තුනක් පොරොන්දු වෙන්න ඕනේ. හායි මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත්. අද අපි කතා කරමු ඉතාම සරල පිලෝ ටෙක්නික් එක ගැන. පිලෝ ටෙක්නික් එකේදී වෙන්නේ මෙන්න මේ විදියට ඔයා කොලයක් අරගෙන බොහොම පැහැදිලිව නිදහස් මනසකින් ලියන්න ඕනේ ගෝල්ස් 4ක්. සමහර විට ඔයාගේ ගෝල්ස් මේ වෙලාවේ ඔළුවේ වැඩ කරන්නේ මුදල් සම්බන්ධයෙන්ම විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ සම්බන්ධතාවයන් ගැන විතරක් වෙන්න පුළුවන්. සෞඛ්‍ය ගැන විතරක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ සමබරව යන්න නම් අපේ සෞඛ්‍ය, අපේ සම්බන්ධතාවයන්, අපේ මුදල් තත්ත්වය, අපේ රැකියාව, එහෙම නැත්නම් අපේ බිස්නස් එක මේ හැම දෙයක්ම බැලන්ස් එකේ යන්න ඕන. ඒ හින්දා ගෝල්ස් 4ක් ලියන්න ඕනේ කොලයක් අරගෙන. ඒකෙදි උදාහරණයකට ලියන්නකෝ සෞඛ්‍ය ගැන කියනවා නම් මම ඊටාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා. මම ව්‍යායාම කරන්න හරිම කැමතියි. ඒකක්. ඊළඟට ඔයා හිතන්න ඔයාගේ සම්බන්ධතාවයන් ගැන. මම දැනටමත් මගේ පාර්ට්නර් එක්ක ඊටාම හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒකෙදි අපි දෙන්න ගොඩාක් සතුටින් ඉන්නේ. ඒ දෙවෙනි එක. තුන්වෙනියට මම ඊටාම ආසාවෙන් කරන රැකියාවක තමයි මම යෙදිලා ඉන්නේ. ඒකෙන් මට දැනටමත් මුදල් මෙච්චර ප්‍රමාණයක් ලැබෙනවා. ඒවා කැමති amount එක ලියන්න. එතකොට ඊළඟ එක විදියට ඔයා හිතන්න ඔයාගේ මූල්‍ය නිදහස ගැන ඔයා හිතන්න කියලා. මම දැනටමත් මෙච්චර මුදලක් ඉතිරි කරලා තියෙනවා. මම මූල්‍ය නිදහස ඊටාම සාර්ථකව අත්විඳිනවා. ඔය වගේ ඊටාම සරලව ගොඩක් කොම්ප්ලිකේට් කරගන්න නැතුව ගෝල්ස් 4ක් කොලයක ලියන්න. මේකේ නම්බර් 1 කොලයක ඔයා අතින් ලියන එක ඊටාම වැදගත්. ඒ කියන්නේ මේ ඔයා ලියද්දී ඔයාගේ ඇඟිලි තුඩුවල තියෙන ඒ නියුරෝන්ස් ඔයාගේ මොළෙත් එක්ක කනෙක්ට් වෙන එකත් එක්ක මේ පාත් එක ඇක්ටිවේට් වෙනවා. දෙවනියට මේ ටෙක්නික් එකේදී කොයිම වෙලාවකවත් සැකයක් හිතේ තියාගන්න බෑ. මේක ඔල්රෙඩි වුණා කියන ෆීලිං එකෙන් නම් අපි ලියන්නේ. මේක සැක හිතනවා කියන්නේ අපි ඒ ටෙක්නික් එකට විරුද්ධව අනිත් පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා සැක හිතනවා නම් මේ දේ කරන්න බෑ. තුන්වෙනි එක සැකයක් නෙමෙයි. හැබැයි මේක අපිට ඊටාම ඉක්මනින් ඉෂ්ට කරගන්න ඕනේ කියන ඩෙස්පරේෂන් එකෙන් නම් ඉන්නේ. ඒක කවදද වෙන්නේ කියන ඒ අර ඊටාම නොසන්සුන් මනසකින් නම් ඉන්නේ. ඒත් මේ වැඩේ වැඩ කරන්නේ මේක බොහොම නිදහස් මනසකින් ඊටාම සරලව කරලා ඔයාගේ කොට්ටේ යටින් දාන්න ඕන. එතකොට ඔයා රැට නිින්දට යනකොට නිදා ගන්න ගිහිල්ලා වෙන දේවල් නෙමෙයි, ෆෝන් එක බලනවා, ඒ අනිත් ඩිස්ට්‍රැක්ෂන්ස් නෙමෙයි. ඇඳට ගිහිල්ලා ඔයාට ඇත්තටම මේ ගෝල්ස් ටික අචීව් කරගන්න ඕනෙම නම් ඔයා ඒ ගෝල්ස් ලියපු විදියටම මේක ඔයා ඔල්රෙඩි මේක ඔයාගේ ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ. තිබුණාම ඒ වෙලාව ඔයා සතුටින් ගත කරන්නේ කොහොමද කියලා හිතින් හිතන්න. මං ඊටාම හොඳ සෞඛ්‍ය මට්ටමක නම් ඉන්නේ. මම එක්සර්සයිස් කරනවා. මං සතුටින් ඉන්නවා. මගේ ඇඟ හොඳ ශක්තිමත්ව තියෙනවා. මගේ සෞඛ්‍ය මට්ටම ඊටාම හැමෝටම ආකර්ශනීය ලෙවල් එකක තියෙනවා. එතකොට ඊට අමතරව මං ආසම මේ කෙනත් එක්ක මං ජීවිතය ගත කරනවා. එයත් එක්ක මං සතුටින් ජීවත් වෙනවා. මං එයත් එක්ක බොහෝම ආදරෙන් ජීවත් වෙනවා. අපි දෙන්න ඊටාම සාර්ථක සම්බන්ධතාවයක ඉන්නේ. එතකොට රැකියාව නම් මම මේ වගේ ලස්සන තැනක වැඩ කරන්නේ. මේ වගේ හැමෝත් එක්කම සතුටින් මට ගොඩක් සපෝට් කරන ලීඩර්ස්ලත් එක්ක මං වැඩ කරන්නේ. මට මෙච්චර පඩියක් හම්බ වෙනවා. මම මේක මේ විදියට වියදම් කරනවා. එතකොට මං මෙච්චර මුදලක් ඉතුරු කරලා තියෙනවා. මං ඒ මුදලින් ඊටාම සාර්ථකව ඊටාම සැනසෙල්ල ජීවත් වෙනවා කියලා ඔය ටික ඔයා රෑ නිින්දෙන් ඔයාට නිින්ද යනකම් හිත නිදා ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. මේ කියපු විදියට ඒක කරන්න පුළුවන් නම් ඔයාගේ මේ ගෝල්ස් ටික ඔයාට ඊටාම ඉක්මනට අචීව් කරගන්න පුළුවන්. ඒකදී ඔයාගේ එන්වයරන්මන්ට් එක වෙනස් වෙනවා. ඔයාට දැනෙන්න පටන් ගන්නවා මේ දේවල් මේ විදියට වෙනස් වෙනවා කියලා. ඒකත් එක්ක ඔයාගේ විශ්වාසය තව වැඩි වෙනවා. ඉතින් මේ ටෙක්නික් එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන තවත් කෙනෙක්ට ෂෙයා කරන්න. මොකද ඒ කෙනා මේකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඔයා මේක එක ෂෙයා කරලා ඒකේ පින ඒකේ ඒ රැකවරණය ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයා ජීවිතේ ස්ටක් වෙලා ඉන්නේ කියලා හිතනවා නම් මට මෙසේජ් එකක් දාන්න. අපි ක්වික් ක්ලැරිටි කෝල් එකකට ජොයින් වෙලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න විදිය මම ඔයාට ගයිඩ් කරන්න.